හයි ඔයාලට කොහොමද? ඉතින් ඔන්න මේ ඇමරල්ල කාලේ ගස්වල ගෙඩි පිරිලා බිම වැටිලා යනවා නේද? අපි හදමු ඇමරල්ල චට්නි එකක්. මේක මාස 2ක් වුණත් කල් තියාගෙන කන්න පුළුවන්. එහෙනම් අපි යමුකෝ වීඩියෝ එකට. මුලින්ම හොඳට පැහුණ ඇමරල්ල ග්‍රෑම් 250ක් විතර අරගෙන හොඳට පොතු අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ලෑල්ලක් උඩින් තියලා ඇමරල්ල ටික ඔක්කොම තලා ගන්න. ඇඹුල් ගෙඩි කපනවට වඩා මේ විදිහට තැලුවාම ඇඹුල් රස පැතිරිලා යනවා. එතකොට ගොඩාක් රසයි. තලා ගත්තට පස්සේ ඇමරල්ල ටිකේ ඇට ඔක්කොම ටික ඉවත් කරගන්න ඕනේ. දැන් ඒ ටික හොඳට වතුරෙන් සෝද ගන්න. හොදගත්තට පස්සේ මැටි වලඳක් ලිපේ තියලා සීනි මේස හැන්දක් වගේ එකතු කරගන්න. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තමයි තියාගන්න ඕනේ මේ වෙලාවේදී. සීනි ටිකක් උණු වීගෙන ඉද්දී වතුර මේස හැන්දි දෙකක් වගේ එකතු කරගන්න. තුඹුරු පාට වීගෙන ඉද්දී තව සීනි ග්‍රෑම් 150ක් වගේ එකතු කරගන්න. එකතු කරගෙන සීනි ටික හොඳට දිය කරගන්න. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ කුඩාවට කපාගත්ත ඉඟුරු කෑල්ලක් එකතු කරගන්න. ඊට පස්සේ තලාගත්ත කුරුඳු පොත්තක් එනසල් කරාමුරට ටිකක් එකතු කරගන්න. දැන් ඒ ටික හොඳට කලාම් කරගන්න. ඊට පස්සේ ඇමරල්ල ටිකත් එකතු කරගන්න. වතුර කෝප්ප කාලක් වගේ ඒකටම එකතු කරගන්න. ඊට පස්සේ මිරිස්කුරු තේ හැන්දක් මිරිස්කුරු තේ හැන්දක් දාලා හොඳට කලවම් කරගන්න. ගින්දර අඩුවෙන් තියාගෙන හැඳි ගාමින් චට්නි එක හෙමින් හැදෙන හැටි අපි බලමු. ටික වෙලාවකින් හැන්දට බරගතියක් දැනිලා මැටි වලඳට චට්නි ඇලෙන්නේ නැතුව හොඳට වෙන ගතියක් ආවහම අපේ චට්නි එකේ පදම හරියි. දැන් ලිපෙන් අයින් කරගමු. ඔන්න අපේ චට්නි එක හදලා ඉවරයි. බලන්නකෝ හරිම රස පාටයි. ඒ වගේම හරිම සුවඳයි. ලේසියෙන්ම ඔයාලත් කල් තියාගෙන කන්න පුළුවන් මේ චට්නි එක හදලා බලන්න. හදලා බලලා අපිටත් රස කියන්නකෝ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්. ගිහින් එන්නම්. බයි.